අවුත මේ ආවේ තොইලෙන් නටන්න තෝයි. ඔළුවේ වල ඔක්කොම අරගෙන විද කරනවා වල ඔක්කොම. බලන්න කකුල් දෙක ඇටි. සපත්යෙන් දාගෙන ඉන්න බෑ මේ වගේ තැනකට එනකොට. අවුත කොණ්ඩේ බබලන්නේ නැහනේ. බලන්න කොණ්ඩේ වල දෙන විදිය. අයිස කොරෙන් එක්සෑම් එකක් කියන්නේ මේ කොල්ලොන්ගේ හීනයක්. ඕමද සමත එන්නේ? සමතගේ ඇඳුම ඇති බලනවාම. අවුද නාලවත් ආයෙ දඩුව දරමේ. අවුද ගඳයි ඔය. අවුද ඇයි ඔච්චර වෙවුලන්නේ? අවුද කාලවත් ආවේ නැද්ද? හිඟන්න. අම්මේ කවද්දම අයියා විභාගේ පාස් වෙලා ගෙදර ඉන්නේ? අයියා විභාග පාස් වෙලා රට ගියාට පස්සේ අපිට රස කෑම ගෙනත් දෙන්නේ. මන් දවස් දෙක තුනකින් හරියට කාලා නැහැ සර්. ඒක නිසා තමයි සර් මාව මේ වෙවුලන්නේ. සර් දවස් 3ක් තිස්සේ මම මේ කොළඹට නොජ්ජයාගම ඉඳලා ඉන්නේ සර්. ඒ හින්දා මට හරියට නාගන්නත් බැරුණා සර්. මගේ අම්මටයි මල්ලිටයි මං විතරයි ඉන්නේ සර්. මට මේ එක්සෑම් එක කොහොම හරි පාස් වෙන්න ඕනේ සර්. ළමයි එක්සෑම් එකට වෙලාව හරි එන්න. පුතා හොඳට කල්පනා කරලා එක්සෑම් එක හොඳට ලියන්න. ඔයාලට පුළුවන්. කට්ටියම පාස් නේද? උඹලා දෙන්නම try කරලා ඊළඟ පාර හොඳට ලියන්න ඕනේ ඈ. කෝ අපි නොච්චකම කොල්ලා. ඌ අපි කොල්ලා. Yeah.